ඉතින් මේ කොත් එකට මම දැන් ඩිස් කරන්න හදන්නේ. මැලකොත්තු පුලිගත උනේ සූප් එක ෆස්ට් ටයිම් ගන්නේ රසනහර ලෙෆ්ට් එල ආතල් සෙට්පේ මොකසෙනි ඩිස් කරත් ආතල් එහා පැත්තේ මටත් හිතුණා ඩිස් කරන්න මැලකොත්තු මරුනේ. මැලකොත්තු ඉතින් අදත් ඇවිල්ලා තියෙනවා තංගල්ලේ සේයා ඩයින් එකට වීඩියෝ එකක් ගන්න. ඉතින් අද මම ඕඩර් කරන්න හැදුවේ මෙයාගේ ස්පෙෂල් මෝස්ට් රිවිව්ඩ් ෆුඩ් එකක් වෙන වෙජි කොත්තුවක්. මේක තනිකරම චෙෆ් අමීස්ගේම ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒක ගේනකම් අපිට මුලින්ම හම්බුණා ඇපටයිසර් එක විදියට මේ සුප් එක. ඉතින් මේක සවුත් ඉන්දියන් සුප් එකක්. මේකට කියන්නේ මුල්ලකි තවුමිෂ් සුප්. ඉතින් මේක ටෝටලි වෙජි ෆ්ලේවර්ඩ් සුප් එකක්. ඉතින් මේකේ මේන්ලි කොරියන්ඩර් කාඩමන් එහෙම ඉන්ග්‍රීඩියන්ට් විදියට ඇවිල්ලා තියෙනවා. අපි පොඩ්ඩක් try කරලා බලමු. ඉතින් ඇඟ ගැස්සිලා යන ටේස්ට් එකක් තියෙන මේ සුප් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මැලකොත්තු වෙන්නේ. මේක පොඩ්ඩක් try කරලා බලමු. ඉතින් මේක ෆුල් ක්‍රීමි කොත්තුවක්. ඔයාලට පේනවා ඇති. පොඩි බයිට් එකක් ගමු. අමුතුම ටේස්ට් එකෙන් තියෙන අමුතුම කිව්වට ඒක සුපිරි ටේස්ට් එකක්. ඉතින් මැද ගැටිය පාරේ චෙෆ් අමීස්ගේ සේයා ඩයින් එකට අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා බලලා මේ වගේ එකක් try කරන්න ඕනේ. හැමදාම කනකොත්තු කාලා වැඩක් නැහැ. මොකද මේ ඩිෂ් එක ඇවිල්ලා most reviewed එකක්. ඉතින් මේ කොත්තුව මුලින්ම ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ චෙෆ් අමීස්. ඉතින් අපේ කෙනෙක්ගේ වැඩක්. ඉතින් මේක normally veg dish එකක් විදිහට වෙන්නේ අපිට ඕන නම් chicken prawns එක add කරගන්න පුළුවන්. ලයිම් එකත් එක සුපිරි. ඉතින් ඔයාලත් අංගල මැදකට පාර තියෙන සේයා ඩයින් එක try කරලා බලන්න. එකම විදිහට කන්න නැතුව වෙනස් වෙනස් කෑම ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු.